හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව SP දිසානායක මහතා ඊයේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළ වුණා. මෝඩ කාලේට මේ සියලු ප්‍රතිපාදන අපි ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දෙනවා. දුන්නත් කවුද කියන්නේ? ඕක SB තියා කවුරු කිව්වත් රාජ්‍ය මුදල් වියදම් කළා දේශපාලනයට ගියාම ඕකට මෙහෙ ලොකු මොලයක් ඕනේ නැහනේ. ඕක රොකට් සයන්ස් නෙවෙයි. දැන් කොහෙද මේ GI පයිප් ටික? හොයාගන්නවත් නැහැ GI පයිප් ටික. මම කියන FCID එකට මේක වැරදීමක් වෙලා කියලා. FCID එකට වැරදිලා නැහැ ඉතින්. එහෙම කිසිම වැරදීමක් FCID එකට කියලා නැහැ. මේක තනිකරම මූල්‍ය අපරාධයක්. SP දිසානායක මහත්මයා ප්‍රකාශයක් කරනවා දිවිනැගුම දෙපාර්තමේන්තුව ගැන. මිලියන 35ක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ කාලේ මිලියන 35ක් සල්ලි අරගෙන GI පයිප්ස් අරන් දීලා තිනවා ප්‍රාදේශීය සභාවලට. දැන් මේ මොකටද කියලා බැලුවාම මේක මහින්ද රාජපක්ෂගේ රැස්වීම වලට කොඩි දාන්න. ජනාධිපතිවරණයේදී. එයාත් මෙතන ඇඟි හොරා සෙල්ලම් කරන්නේ. මේක හරියට කියන්නේ නැතුව. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ඔහුට කලින් හිටපු ඇමතිවරයා දිවිනැගුම දෙපාර්තමේන්තුව බාර ඇමතිවරයා ඔහුට එළලා තියෙන වංචාවක් සම්බන්ධයෙන් FCID එකට තමයි වැරදිලා තියෙන්නේ කිය. ඒ පැහැදිලි පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ පැමිණිල්ලේදී හෙළිදරව් වුණා මැතිවරණ කටයුතු සඳහා තමයි මේ බට බෙදා හැරලා තියෙන්නේ කියලා. නැත්නම් දිවිනැගුමට කිසිම සම්බන්ධයක් නැහැ GI පයිප බෙදා හැරීම. කාරණාව තමයි ඒ කාලේ හොරකම් වෙනකොට ඒ ආණ්ඩුව නියෝජනය කරපු ඇමතිවරයෙක්ම අද හවුල් ආණ්ඩුවට එකතු වෙලා ඒ වරද FCID එක පිට පැටවීම සම්බන්ධයෙන් SP දිසානායක වැඩි අමාත්‍යවරුන් අද කටයුතු කරන ආකාරය අද කවද ආරක්ෂා කරන්නේ අර දේශපාලන පන්තිය එදා ඔවුන් මේ දේශපාලන පන්තියේම පාර්ශවකරුවන්